Hello යාළුවනේ, welcome to the back කියලා පිළිගන්නවා අලුත් වීඩියෝ එකට. අද ඉතින් අපි කතා කරන්න යන්නේ මේ අප්‍රේල් මාසේ බුය පාසය ගැන තමයි. කට්ටිය වීඩියෝ එකට යන්න කලින්ම මම මතක් කරනවා මේ subscribe කරලා නැති කට්ටිය subscribe කරලා මේ bell icon එකත් all කරලාම තියාගන්න. එතකොට මම දාන අලුත් වීඩියෝ ඔයගොල්ලෝ notification එක මාර්ගෙන් එන්න ගන්න පුළුවන්. ඉතින් කට්ටිය subscribe කරලා මේ notification bell එකත් all කරලාම තියාගන්න. හරි එහෙනම් ඉතින් අද අපි වැඩි කතා නැතුව යන් අපේ වීඩියෝ එකට. හරි ඉතින් අපි දැන් මේ යම් මේ බුය පාසය තියෙන තැනට හරි අපි එතනට ගියාට පස්සේ මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. අපි මේක දැම්මට පස්සේ මුලින්ම ෆීමේල් බන්ඩල් එක හම්බ වෙනවා. ඒ ෆීමේල් බන්ඩල් එක නම් පට්ට විදිහටම මේ ඩිසයින් කරලා තියෙන සුපිරියටම ඩිසයින් කරපු බන්ඩල් එකක් තමයි ඒක. පට්ට ගතිය. ඒක නම් මේ කලිස මේ දැල්ලක් වගේ එකක් යනවා. සපත්තු දෙකේ දැල්ලක් විතර යනවා. තව මේ ටොප්පියේ ලයිට් එකකුත් පත් වෙනවා. ඒක නම් පට්ටම ගතියට තියෙනවා මේ කිට් එක. ඒ ෆීමේල් කිට් එක සුපිරි. ඒක ඒ විදිහට ඩිසයින් කරලා තියෙද්දි මෙන්න මේ විදිහට ග්‍රේනේඩ් ස්කින් එකත් අපිට බලා ගන්න පුළුවන්. මේකත් සුපිරියටම තියෙන ග්‍රේනේඩ් ස්කින් එක නම් පට්ට මේ පාර බුය පාස් එක. හරි ඉතින් ওই විදිහට දිගටම අපි බලාගෙන යමු මේ වීඩියෝ එකෙන්. හරි මේ විදිහට මේ තමන්ට අවශ්‍ය කැරක්ටර් ස්කිල් එකක් ගන්න පුළුවන් විදිහට බොක්ස් එකක් හම්බ වෙනවා. ඒ ඩවුන්ලෝඩ් කරලා නැහැ මේ වෙහිකල් ස්කින් එහෙම වෙහිකල් ස්කින් එකකුත් හම්බ වෙනවා. ඒකට පට්ට එකක් සුපිරි. හරි ඉතින් අපි ඒක ඩවුන්ලෝඩ් කරලා අපි අනිත් ටික බලමු ගිහිල්ලා. මේ හරි ඉතින් ඕගොල්ලන්ට මේ විදිහට ලූට් බොක්ස් එකක් බලා ගන්න පුළුවන්. ලූට් බොක්ස් එක සුපිරියටම ඩිසයින් කරලා තියෙනවා මේ පාර. ඒක නිකන් කූඩාරමක් විදිහට තමයි ඩිසයින් කරලා නම් තියෙන්නේ. හරි ඉතින් මේ විදිහට M14 ගන්න එකටත් ස්කින් එකක් හම්බ වෙනවා. සුපිරියටම රේන්ජ් දෙකක් තියෙන රීලෝඩ් ස්පීඩ් මේ එකක් තියෙන මැගසින් එකක් රින කරලා තියෙන එකක් හම්බ වෙනවා. සුපිරියටම ඒකත් ඩිසයින් කරලා තියෙනවා. ඒක පට්ට ගැම්මට. හරි ඉතින් යාළුවනේ ඔය විදිහට අපි බලාගෙන යද්දි මේ ගන්න ස්කින් එකත් සුපිරි. මේ බෑග් පැක් එකකුත් හම්බ වෙනවා අපිට. මේ බෑග් පැක් එක නම් නිකන් ලාම්පුවක් විදිහට තමයි තියෙන්නේ. ඒකත් සුපිරියටම ඩිසයින් කරලා තියෙන බෑග් පැක් එකක්. හරි ඉතින් අපි ඔය විදිහට බෑග් පැක් එක සුට්ටක් බලලා ඉමු. හරි ඉතින් බෑග් පැක් එක බලලා උනාට පස්සේ සුට්ටක් එහාට මෙන්න මේ විදිහට මේ P8ක් ස්කින් එකක් හම්බ වෙනවා යාළුවනේ. ඒකත් සුපිරියටම තියෙනවා. කොළ පාටින් දැල්ලක් යනවා ඒකෙත්. හරි ඉතින් අපි ඒකත් සුට්ටක් බලමු. හරි. දැන් මේ තව හම්බ වෙනවා මේ ස්කේ බෝඩ් එකට මෙන්න මේ වගේ නිකන් කෙහෙල් කොලයක් වගේ බයික තියෙන්නේ. ඒක පට්ට විදිහට පට්ටම ලස්සනට ඒක ඩිසයින් කරලා තියෙනවා. නිකන් දෙපැත්ත පේනවා විනිවිද පේන විදිහට. හරි මේ විදිහට බලන් මෙන්න වෝල් එක තියෙනවා. වෝල් එක නම් සුපිරිය මේ පාර. පට්ට ගති වෝල් එකයි මේ. ඉතින් කියන්න මේක නම් සුපිරියටම ඩිසයින් කරලා තියෙන වෝල් එක. මේ පාර බුය පාස් එක දාන ඔයාලට පට්ට වාසියයි මේක. හරි ඉතින් අපි මේ විදිහට මේ වෝල් එක තියෙනවා. අපි වෝල් එක ටුක්ටක් බලලා හරි ඉතින් යාළුවනේ අපි මේල් බන්ඩල් එක ගැන කතා කරොත් එහෙම මේල් බන්ඩල් එකත් සුපිරියටම ඩිසයින් කරලා තියෙනවා. ඒක ඇඳුමේ නිකන් මේ තටු දෙකක් වගේ තමයි පිටිපස්සේ මේ බලා ගන්න පුළුවන් වෙන්නේ. මේක මේ බුය පාස් එක අර මීමැසි සීන් එකක් තියෙන්නේ. ඒකින්ද ඒ විදිහට ඩිසයින් කරලා තියෙන්නේ. මේ කලිසම සුපිරියටම ඩිසයින් කරලා තියෙනවා. සපත්තු දෙකක් සුපිරියටම ඩිසයින් කරලා තියෙනවා. පිටිපස්සේ දැල්ලකුත් වෙනවා යාළුවනේ. මේ පාර බුය පාස් එක නම් ගැම්මක් තමයි ඉතින්. හරි ඉතින් අපි ওই විදිහට බලාගෙන යමු. හරි ඉතින් යාළුවනේ මේ විදිහට අපි මේ මේල් බන්ඩල් එක බලාගෙන යමු. හරි ඉතින් ඒකත් බලලා ඉවරයි. මෙන්න මේ බොක්ස් එක හම්බ වෙනවනේ කොහොමත් අන්තිම වෙද්දි. තව ටිකක් මෙහෙට යද්දි මේ මෙන්න මේ ස්කේ බෝඩ් එකේ එකක් හම්බ වෙනවා. ඒක කලින් කිව්වනේ මම. මෙන්න මේ සෙරප්පු දෙකකුත් හම්බ වෙනවා. මේල් ෆීමේල් දෙකොල්ලටම දැම්ම හැකි මේ සෙරප්පු දෙක. එකක් පට්ට ලස්සනයි. මෙන්න මේ විදිහට බැනර් එකක් ඇවටා එකක් හම්බ වෙනවා. මේ තව බැනර් එකකුත් හම්බ වෙන්න තිබ්බ මට මතකයි. මේදී මෙන්න මේ බැනර් එකත් හම්බ වෙනවා අපිට. ඇවට එකයි බැනර් එකයි දෙකම හම්බ වෙනවා යාළුවනේ. මේ පාර බුය පාස් එක නම් ගැම්මක් තමයි ඉතින්. ඔයගොල්ලෝ යාළුවනේ බුය පාස් එක මේ දැම්මද කියලා පල්ලෙහාන් කමෙන්ට් එකක් දාගෙන යන්න යාළුවනේ.
එහෙනම් ඉතින් අපි අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් තකන් අපි ගිහින් එන්න බායි යාළුවනේ හැමෝම subscribe කරලා like කරලා සෙට් වෙමු එහෙනම්. එහෙනම් අදට අපි යනවා බායි හැමෝටම යාළුවනේ.